සුබ දවසක් කියලා දෙනාට අනුවැඩි YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හොඳයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට ඉදිරිපත් කරන්නේ කොහොමද අපි මම අර කලින් කිව්වා වගේ ඕකිඩ් වල බීජ රෝපණය කටක රෝපණ තාක්ෂණයෙන් සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට තේරෙනවා මම අතේ තියෙනවා ඕකිඩ් පරාගණය කරලා ඒ පරාගණයෙන් පස්සේ දැන් මේකට ඇති මාස 3ක් විතර. මාස 3ක විතර මෝරපු කරලක් තමයි මේ තියෙන්නේ. මගේ කලින් වීඩියෝ එක මම ඉදිරිපත් කරලා තියෙනවා කටක රෝපණය සඳහා ඕකිඩ් බීජ නිෂ්පාදනයේට කරලක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඕකිඩ් පරාගණය සිද්ධ කරන්නේ කොහොමද කියලා ඔයාලට කලින් වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙහෙම නිෂ්පාදනය කරපු මේ කරලකට ඊළඟ විද්‍යාගාරයට අරගෙන ඇවිල්ලා මේ කරලේ තියෙන බීජ වලින් කොහොමද පැල විශාල ප්‍රමාණයක් හදාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද මෙන්න මේ වගේ කරලක කොච්චර වගේ පැල ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා හිතාගෙන. ඇත්තටම ගොඩක් පුදුමයි. මොකද මේක ඇතුලේ තියෙන්නේ දූවිලි වගේ විශාල ප්‍රමාණයක බීජ ප්‍රමාණයක්. අපිට මේ බීජ එළිය මහත්යක සාමාන්‍යයෙන් අනිත් බීජ තමන් දානවා මේ වගේ එක ක්‍රමවලින් වගේ පැල නිෂ්පාදනය කරගන්න බෑ මේ ඕකිඩ් වලට. එතකොට ඕකිඩ් සාමාන්‍ය ස්වභාවික පරිසරයේදී නම් අර මයික්‍රෝරයිසකල් දිලියක් තියෙනවා. ඒකේ සහජීවනයෙන් තමයි ගස් උඩ හැදෙන්නේ. අතිශාකල ස්වභාවිකවම මේවා හැදෙන්නේ ගස් තල් උඩ. ඉතින් ඒවා අපි දැන් මේ කෘත්‍රිම නිෂ්පාදනයක් සිදු කරන්නේ. එතකොට මේ බීජ සාමාන්‍ය පරිසරයේදී බැරි නිසා ඒකට කටක රෝපණ තාක්ෂණයට අදාළ වෙච්ච විද්‍යාකාරයක සියලුම දේවල් මේ බීජ රෝපණයට අවශ්‍ය වෙනවා. ඉතින් කටක රෝපණයෙම තවත් එක කොටසක් තමයි මේ ඕකිඩ් බීජ රෝපණය කියන්නේ. ඕකිඩ් බීජ රෝපණයේදී තියෙන වාසියක් තමයි අපි මේවා පරාගණය කරන්නේ මල් වල තියෙන එක එක විවිධ පාට මික්ස් වෙන්න පරාගණය කරගන්න පුළුවන්. එතකොට මේ අලුතෙන් වෙන බීජ වලින් අලුත්ම පාටක මල ඔයාලට ලබා ගන්න පුළුවන්. එතකොට ඒ පාට වලින් හත්ව වලට විශාල ඉල්ලුමක් තියෙනවා. මොකද සුදු දම් ඒ වගේ වලට තියෙන ඉල්ලුම වගේ තමයි පොට් ෆ්ලවර්ස් වලට මේ වගේ පරාගණය වගේ පැල හදාගන්න පැලවලින් නිෂ්පාදනය කරගන්න පැලවලට ඉල්ලුමක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවද මෙන්න මේ වගේ කරලක බීජ කොච්චර තියෙනවද කියලා? ඔයාලට හිතා ගන්න පුදුම වෙයි. මේ වගේ බීජයක දූවිලි වගේ බීජ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ බීජයක් රෝපණය කරොත් නිවැරදිව රෝපණය කරොත් ඒකෙන් පැල 30000 ඉඳලා 150000 දක්වා විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අවම 30000යි ඊට වැඩි ප්‍රමාණයක් වුණොත් ලක්ෂයක 150000 ප්‍රමාණයක් මේ බීජයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන මාත් එක්ක මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ වගේ බීජයක් අපේ විද්‍යාගාරයක රෝපණය කරලා පැල විශාල ප්‍රමාණයක් එළියට ලබා දෙන්නේ කියන දේවල්. හොඳයි. ඔයගොල්ලෝ දන්නවද මෙන්න මේ වගේ කරලක බීජ කොච්චර තියෙනවද කියලා? ඔයාලට හිතා ගන්න පුදුම වෙයි. මේ වගේ බීජයක දූවිලි වගේ බීජ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ බීජයක් රෝපණය කරොත් නිවැරදිව රෝපණය කරොත් ඒකෙන් පැල 30000 ඉඳලා 150000 දක්වා විශාල ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. අවම 30000යි ඊට වැඩි ප්‍රමාණයක් වුණොත් ලක්ෂයක 150000 ප්‍රමාණයක් මේ බීජයෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් දැන් තියෙන මාත් එක්ක මම කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ වගේ බීජයක් අපේ විද්‍යාගාරයක රෝපණය කරලා පැල විශාල ප්‍රමාණයක් එළියට ලබා දෙන්නේ කියන දේවල්. අපි දැන් මේ වගේ ඕකිඩ් කරලා මෝරපු ඕකිඩ් කරලක් අපි ලැබ් එකට අරගෙන එනවා බිම් සහිත ද්‍රාවණයක ගිල්වලා. එතකොට ගෙනාවට පස්සේ ටැප් එක ළඟට අරන් ඇවිල්ලා ඒක නැවත සේදීමකට ලක් කරනවා. ලැබ් එක ඇතුලේ සේදුම් කාමරයට තමයි අපි ඉස්සෙල්ලාම අරගෙන එන්න ඕනේ. එතකොට සේදුම් කාමරයේදී අපි ඒකට සෝදන සබන් ද්‍රව්‍යයක් යොදලා විම් හරි ටීපෝල් වගේ දෙයක් දාලා ඒක හොඳට මතු පිට බ්‍රෂ් එකකින් හරි පොඩි පංච් කෑල්ලකින් හරි හොඳට බ්‍රෂ් කරන්න ඕනේ මෙන්න මේ වගේ. වටේ විශේෂයෙන්ම අර මල පිපිලා හැලෙන තැන තියෙනවනේ කළු පාට මල් තෙති අයින් වෙච්ච තැන
මෙන්න මේ කොටසේ ඒ කොටස හොඳට බ්‍රෂ් කරන්න ඕනේ. බ්‍රෂ් කරලා සබන් දාලා හොඳට බ්‍රෂ් කරලා ටැප් එකට අල්ලලා හොදන්න ඕනේ. මේ විදිහට 3 පාරක් අපි මේ විදිහට ටැප් එකට අල්ලලා සබන් ටික අයින් කරනවා. ආයෙමත් සබන් ටික එකට දාලා ආයෙමත් බ්‍රෂ් කරනවා. මේ වගේ 3 පාරක් සිදු කරාට පස්සේ ආයෙමත් හිස් බෝතලයකට කරල දාලා ඒ කරල ඊට පස්සේ සේදුම් කාරකයක් මගින් විම් වගේ මේ වගේ බෝතලේ තරමක් උසට පිරෙන්න විම් පුරවගෙන ඒකේ කලතීමකට ලක් කරනවා. විනාඩි 5ක් විතර මේ වගේ බෝතලේ හිට මෙහිට කරකවන ගමන් කැළතීමට ලක් කරන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 5ක් ගියාට පස්සේ අපි ඒක රනින් වෝටර් එහෙම නැත්නම් ගලාගෙන යන වතුර. ඒක අපි කරන්නේ මේ වගේ ටැප් එක ඇරලා කට මේ බෝතලේ තියෙන කට ටැප් එකට අල්ලලා විනාඩි 20ක් මේ වගේ ගලාගෙන යන වතුර තියන්න ඕනේ. එතකොට සිද්ධ වෙන්නේ අර ඇතුලේ තියෙන ධාරවල ඇස්සේ මල හැලුණු තැන තියෙන විස බීජ අර වතුරේ සැර පාරට හෙමිට ගැලවි ඉවත් වීමකට ලක් වෙනවා. පටේම විස බීජ ටික ඉවත් වෙලා විනාඩි 20ක වගේ කාලයක් ගත වෙනවා. ඊට පස්සේ අපි මේ සේදුම් කාමරයේදී කරන්න ඕන කොටස් ටික ඉවරයි. එතනින් පස්සේ අපි අර ලැමිනා ෆ්ලෝ එක තියෙන ආමුකූලන කාමරය එහෙම නැත්නම් ඉන්කියුබේෂන් රූම් එකට මේක බෝතලේ පිටින්ම අරගෙන යනවා ලැමිනා ෆ්ලෝ එක ළඟට. ලැමිනා ෆ්ලෝ එකේදී අපි කරන්නේ මේ කරලට මුලින්ම ක්ලෝරෙක්ස් දාගන්නේ. ඔයාලට මම පෙන්නන්නම් ක්ලෝරෙක්ස් තෝරගනිද්දී ඒ ක්ලෝරෙක්ස් බෝතලේ මෙන්න මේ ඔරිජිනල් ක්ලෝරෙක්ස් එක වෙන්න ඕනේ. මොකද සාන්ද්‍රණය නැති තනුක කරපු, ඒ කියන්නේ වතුර දාපු ක්ලෝරෙක්ස් වර්ග තියෙනවා. ඒ වර්ග ගත්තොත් අපිට මේ වැඩේ කරන්න බෑ. සාන්ද්‍රණය තියෙන ක්ලෝරෙක්ස් මේ කියන්නේ තියෙන එකට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් එකක්. එතකොට මෙහෙම එම්බෝස් print එක තියෙන්න ඕනේ. ඒ වගේ ඔරිජිනල් බෝටල් එකක් අරගෙන ඒකෙන් ක්ලෝරෙක්ස් අර පොඩ් එක වැහෙන ගානට දාන්න ඕනේ. ඊට කලින් මේ පොඩ් එක අපි ඔටෝක්ලේව් කරපු ජීවාණු හරණය කරපු හිස් බෝතලෙත් අපි තියාගන්න ඕනේ. අන්නේ හිස් බෝතලයකට එළියෙන් අරන් ආව කරල මාරු කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ තමයි අර ක්ලෝරෙක්ස් ද්‍රාවණය ඒකට එකතු කරලා ඒකත් විනාඩි 20ක වගේ කාලයක් අපි මේ සාන්ද්‍ර ක්ලෝරෙක්ස් වතුර දාලා තනුක කිරීමකට ලක් කරන්නේ නැහැ. කෙලින්ම බෝතලෙන් හලලා ඒකේ තමයි විනාඩි 20ක කාලයක් ඒක කැළතීමකට ලක් කරනවා. එතකොට මේ කැළතීම සඳහා ලැබ් වල තියෙනවා නම් ෂේකර් එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් බෝතලේ කැළතීමකට ලක් කරන්න ඕනේ විනාඩි 20ක්. විනාඩි 20 ගියාට පස්සේ අපි නැවතත් ඒක ලැමිනා ෆ්ලෝ එකට අරගෙන ඇවිල්ලා ඒකේ තියෙන කරල එළියට ගන්නවා. එළියට අරගෙන මේ වගේ IPS isopropyl alcohol වල සාන්ද්‍ර 95 සාන්ද්‍ර ද්‍රාවණයක මෙන්න මේ දෙක ගිල්ලනවා. හොඳට හැමතැනම ගෑවෙන විදිහට ගිල්ලවලා ගන්නවා. එතකොට එහෙම ගිල්ලලා ගන්න පොඩ්ඩ කරල අපිට අල්ලලා පිලිස්සීමකට ලක් කරන්න ඕනේ. එතකොට අර මල් කොටස් මල් කරලේ තියෙන නටුවේ හැමතැනම හොඳට පිච්චෙන්න ඕනේ. මේක එක දිගට නොනවත්වා පිච්චීමකට ලක් කරන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරලා දැල්ලට අල්ලලා මේ වගේ ඊට පස්සේ දැල්ල නිවනවා. නිවලා ආයෙමත් අයිසෝප්‍රොපයිල් එකේ ගිල්ලලා ආයෙමත් දැල්ලට අල්ලනවා. මේ වගේ 3 පාරක් කරන්න ඕනේ. මෙහෙම 3 පාරක් කරද්දී ඒක දිගටම ඇල්ලුවොත් එහෙම කරලේ ඇතුලේ තියෙන බීජ ටික තැම්බිලා පිච්චීමකට ලක් වෙනවා. එහෙම වුණොත් අපි බෝතල් ඇතුළට දාන බීජ ප්‍රරෝහණයටපත් වෙන්නේ නැහැ, මැරිලා යනවා. ඊට පස්සේ අපි කපන්න ගන්න කටින් පේපර් එක හරි වෙනත් කටින් බෝඩ් එකක් හරි ඒ ලැබ් එකේ තියෙන කටින් පේපර් එක උඩට අපි කරල ඉවතට අරගෙන තියාගන්නවා. ඊට පස්සේ මේ වගේ නටුව කොටස ඉස්සෙල්ලාම මල් කොටස ඉස්සෙල්ලාම අයින් කරනවා. ඊට පස්සේ නටුව කොටස අයින් කරනවා. ඒ දෙපැත්ත කපලා ඊට පස්සේ කරල සම්පූර්ණයෙන්ම කැලි දෙකකට බෙදලා පලා ගන්නවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ වගේ. දැන් මේකේ තියෙනවා ලා කහ පාට උළු බීජ, ඒ වගේ මේක පවුඩර් ගතියෙන් තියෙනවා. මේක සාමාන්‍යයෙන් හොඳට මෝරපු කරල. මෙහෙම මෝරලා නැත්නම් මේකේ සුදු පාට පුළුම් වගේ තමයි ඉස්සෙල්ලා පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් තනි සුදු පාට වගේ
වගේ තියෙනවා නම් ඒක මෝරපු කරලක් නෙමෙයි. ඒකෙන් බීජ දැම්මට ප්‍රරෝහණය වෙනවා අඩුයි. ඉතින් මෙහෙම කහ පැහැයටපත් වෙච්ච කරල අපි පවුඩර් බීජ ටික ගණිතී එක හොඳට පවුඩර් වගේ තියෙනවා. මේ කරලා මේක සුදුසුම අවස්ථාවේ තියෙන කරලක්. ඒකේ තියෙන ඩස්ට් එක ජීවාණුහරණය කරපුව මෙන්න මේ වගේ බෝතල් වලට දාගන්න ඕනේ. මේ බෝතලයක් අපි බෝතල් එළියේ තිබිලා ලැමිනා ෆ්ලෝ එකට ගනිද්දී 170 ඇල්කොහොල් ස්ප්‍රේ කරලා වටේට හොඳට පිහ දාලා තමයි ලැමිනා ෆ්ලෝ එක ඇතුළට දාන්නේ. ඊට පස්සේ බෝතලේ මේ වගේ පොලිතින් එක හරි එහෙම නැත්නම් ලිඩ් එකක් හරි තියෙන මූඩිය ගලවලා අයින් කරලා බෝතලේ කට හොඳට මේ පන්සල් එකේ දැල්ලට අල්ලලා වටේට හොඳට පුච්චලා ගන්න. එහෙම පුච්චලා පැත්තකින් තියලා ඊට පස්සේ අර දෙකට පලාගත්ත කරල තියෙනවනේ. මෙන්න මේ කරලේ තියෙන බීජ ටික ඇතුළට හලා ගන්නවා. එතකොට හලා ගනිද්දී හොඳට පරිස්සම් වෙන්න ඕනේ. ටූල් එක කටේ බෝතලේ කටේ වදින්න නැතුව බෝතලේට ඉහළින් මේ වගේ උස්සලා කරලේ තියෙන බීජ ටික ඇතුළට හලා ගන්න. අපිට පුළුවන් මේ වගේ කරලකින් එක බෝතලයකට සේරම දාගන්න. ඒ වුණාම එහෙම දාගන්න එක වාසිදායක නැහැ. මොකද එක කරලෙන් බැදලවත් අපේ අතින් ෆංගස් එකක් පැටුනොත් අර මුළු බෝතලේම අයින් කරන්න වෙනවා. ඒ නිසා සුදුසුම දේ තමයි පුළුවන් තරම් බෝතල් ප්‍රමාණයකට මේ කරල ස්ප්‍රෙඩ් කරලා තියාගන්න එක. සාමාන්‍යයෙන් මේ කරලක් බෝතල් 10කට වගේ පුළුවන්. එතකොට පැලනොක්සිස් කැට්ලිය වගේ කරලක බෝතල් 50කට ඊටත් වැඩි ප්‍රමාණයක් වුණත් කමක් නැහැ. කරල හොඳට බීජ ටික ස්ප්‍රෙඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක කට ආයෙමත් දැල්ලට අල්ලලා පුච්චලා අරගෙන වහලා තියාගන්න. හොඳයි. අපි දැන් මේ බීජයක් කරලක් කපලා ඒකේ ඇතුලේ තියෙන ඩස්ට් එක වගේ තියෙන බීජ ටික දාගන්න ඕනේ බෝතලේ ඇතුළට. එහෙම දාගත්තට පස්සේ අපිට පුළුවන් මේක සාමාන්‍යයෙන් අපි ඉස්සර නම් කරේ ඒකත් විද්‍යාගාරයේ තියෙන බෝතල් තියෙන ග්‍රෝත් රූම් එකේ තාක්කයක ලයිට් දීලා AC එකේ තියාගන්න එක. දැන් අලුතෙන්ම හොයාගත්ත ක්‍රමය තමයි එහෙම AC එකක ලයිට් දාලා කරන්ට් එක දීලා ඒක නඩත්තු කරන්නේ නැතුව ඒක එළියේ තියෙන පැලකුඩේ Taman පැල දැඩි කරන පැලකුඩේ තියෙනවානේ. අන්නේ පැලකුඩේ තියාගන්න පුළුවන් මාස 2ක වගේ කාලයක්. එතකොට මේ මාස 2ක කාලය ඇතුළත අර අපි දාපු සුදු පාට ලා කහ පාට තියෙන පොඩි ඩස්ට් එක වගේ තියෙන බීජ රෝපණය වීමටපත් වෙනවා. එහෙම රෝපණය වුණාට පස්සේ නැවතත් ලැමිනා ෆ්ලෝ එක තියෙන කුටීරයට අරන් ඇවිල්ලා ඊළඟ පියවරට යන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් දන්නේ අපි ලැබ් එකක් කරනවා නම් අර පැල සේරම අපි ලැබ් එක ඇතුළේම හදන්න ඕනේ කියලා. එතකොට අර වගේ මම කියපු තාක්ෂණයට යනවා නම් අපිට එතකොට ලොකු බලපෑමකට ලොකු රිස්ක් එකක් තියෙන්නේ බෝතලේ අපි වහන සෙලෝෆේන් එක හරහා තිරීර බැක්ටීරියා එළියේදී ඇතුල් වෙයිද කියන එක. එහෙම ඇතුල් වෙන එක නවත්ත ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ තමයි කුපර් සල්ෆේට් සහිත ද්‍රාවණයක ගිල්ලලා ගත්ත ටිෂු එකකින් බෝතලයකට වැදුවට පස්සේ ඒ අවදානමත් අඩු වෙනවා. එහෙම කරලා මාස 2ක කාලයක් එළියේ නඩත්තු කිරීමෙන් අපිට විදුලි බිල විශාල වශයෙන් අඩු කරගන්න පුළුවන්. නැත්නම් මොකද අපි පැය 12ක කාලයක් ලයිට් සහ AC මේ පැල වෙනුවෙන් තියාගෙන ඉන්න ඕනේ. මේක කරන්න පුළුවන් අපිට ඕෆිඩ් වල බීජ වලින් පැල හදා ගන්න අවස්ථාවේදී විතරයි. මේ වගේ මාස 2ක් නඩත්තු කරපු පැල බෝතල් ටික ආයෙමත් ලැමිනා ෆ්ලෝ එකට අරන් ඇවිල්ලා මේ එතකොට මෙන්න මේ වගේ පැල දකින්න පුළුවන්. ඔයාලට ඒක පැල විදිහට නෙමෙයි පැල විදිහෙම චූටි කොළ පාට ලා කොළ පාට ලේයර් එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ ලේයර් එකේ තියෙන පොඩි පැල කොටස් අපි නැවතත් අපි කපා ගන්න පාවිච්චි කරන කටින් බෝඩ් එකට හලලා ආයෙමත් ඒවා ස්ප්‍රෙඩ් කිරීමකට තමයි ලක් කරන්නේ. මොකද මේ පැල එක ළඟ පුංචි පැල විශාල ප්‍රමාණයක් තියෙනවා. එතකොට එයාට පෝෂණය සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. පෝෂණය උදා ගන්න අමාරුයි. එක ළඟ තියෙන නිසා ඉඩකඩ මදි හැදෙන්න පැලයක් විදිහට. ඒ නිසා අපි එයාට ඉඩ ඇතුව හැදෙන්න තවත් බෝතල් කීපයකට
සාමාන්‍යයෙන් එක බෝතලයක් තව බෝතල් 10කට විතර මාරු කිරීමකට ලක් කරනවා. මෙතෙන්දී ඉඩ ලබා දීම මත පැල ටික නැවතත් අර අලුත් මාධ්‍යයක් සහිත බෝතල් වලට මාරු කරන්නේ නැවතත් ඒ බෝතල් ටිකේ තියෙන පැල වර්ධනය වීමට පටන් ගන්නවා. මේ විදිහට මාරු කරපු පැල බෝතලු AC සහ ලයිට් තියෙන රාක්කයක් නැතුව එළියේ පැල ගෘහයේ තවදුරටත් නඩත්තු කරන්න පුළුවන්. එතකොට ඒ විදිහට එළියේ පැල ගෘහයේ නඩත්තු කරන පැල බෝතල් තවත් මාස 3ක විතර කාලයකදී සාමාන්‍යයෙන් ජෑම් බෝතල් වල වගේ නම් ජෑම් බෝතලේ මූඩිය මට්ටමට වගේ පැල කීපයක් උස වෙනවා. සමහර පැල උස නැතුව මිටි පැල විදිහට හැමම තියෙනවා. පැල යට වෙනවා. ඒ වගේ තියෙන්න පුළුවන්. එතකොට මේ තියෙන මේ වගේ පැල බෝතලයක් මේ වගේ බෝතලයක් නැවතත් විද්‍යාගාරයේ ලැබ්ලැබ්ලකට අරන් ඇවිල්ලා ඒකේ තියෙන පැල නැවත වර්ග කිරීමකට ලක් කරනවා. ඔයාලට පේනවා මෙන්න මේ වගේ උස පැල තියෙනවා. මේවා මේ තියෙන පැලේ එළියට දාලා එළියේ කොම්පොට් එකකට දාන්න පුළුවන් ප්‍රමාණයේ පැල තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන අනිත් පැල කොම්පොට් එකකට දාන්න ප්‍රමාණය නෙමෙයි. තව ටිකක් උස යන්න පුළුවන් මේවට බෝතලේ ඇතුලේ. ඒ නිසා ඒව නැවත බෝතල් ඇතුලේ අපි හිටවනවා. ඊට පස්සේ තව ගොඩක්ම පුංචියට තියෙන පොඩි පැල මේ විදිහට අපි එක බෝතලයක් ක්‍රේඩ් කරගන්නවා එක ශ්‍රේණියකට. ඒ උසම පැල ටික අපි ඒ වෙලාවෙම ක්ෂේත්‍රයට ගෙනියන්න පුළුවන් හાર્ඩ් යුනිට් එකට. එහෙම නැතුව තියෙන පැල තරමක් උස පැල එක සමාන උසකට තියෙන පැල අරගෙන එක බෝතලයකට පැල 10ක 12ක වගේ මෙන්න මේ විදිහට පැල 10ක් විතර බෝතලේ පුරා විසිරෙන විදිහකට හිටවන්න ඕනේ. මෙහෙම හිටවලා බෝතලේ මුංගිය වහලා නැවතත් අපි මේක දැඩි කිරීමේ එකකින් විහිං තියලා තව ටිකක් උස වුණාට පස්සේ නැවත ලැබෙන ෆ්ලෝ එකට ගේන්න ඕනේ නැහැ. අපිට එතෙන්ද පැල පුතල් වල පැල ටික කලවලා ගන්න පුළුවන්. එතකොට අනිත් ලැබෙන ආසන්න අනිත් පැල ලැබුණාට පස්සේ නැවතත් මේ ක්‍රියාවලිය ඔය වගේ සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි බෝතල් ඇතුලේ තියෙන මේ ඕකිඩ් බීජ පැල නිෂ්පාදනය කරන්නේ. මගේ තවත් වීඩියෝ එකකින් මම ඉදිරිපත් කරනවා කොහොමද මේ එළියට දාන බෝතල් වල පැල එළියට දාලා හાર્ඩ් කරන්නේ. එහෙම නැත්නම් පැල දැඩි කරන්නේ. අපි හැමෝම දන්න කොම්පොට් එකක් හදාගන්නේ කොහොමද කියලා මගේ ඉදිරි වීඩියෝ එකකින් මම ඔයාලට ගෙනත් දෙන්නම්.